ඉතින් කොහොමද ඔයාලට අද අපි යනවා හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ ටීම් අවුටින් එකට. ඉතින් මේ දෙන නම් පොඩි වලියක් දාගෙන තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටැන්ජරින් හොටෙල් එකට. හරිම ලස්සන ප්‍රොපර්ටි එකක්. ටිකක් පරණයි වුණත් හරිම ලස්සනට මේන්ටේන් කරනවා. අපි දැන් ඉන්නේ ලොබි ඒරියා එකේ. තාම රූම්ස් රෙඩි වෙලා නැහැ. ඉතින් අපි ටික වෙලාවක් ලොබි එකේ හිටියා. අපි පොඩ්ඩක් නම් මේ වටේ තියෙන හැම දෙයක්ම එක්ස්ප්ලෝර් කරගෙන යනවා. හරිම ලස්සන ඉන්ටීරියර් එකක් තියෙනවා. හරි යුනික් ඒ වගේම ඇන්ටික් ටයිප් එකේ ආකිටෙක්චර් එකක් තමයි මට නම් පේන්නේ මෙතන තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේ වෙලාවේ වටපිට බල යනවා. යට චුට්ටක් සනීපත් නැහැ. පොඩි හුණ ගතියක් වගේ තියෙනවා. ඒත් ඉතින් මේ වගේ තැනකට ආවම පොඩ්ඩ ආසම වටපිටාව බල තියෙන දේවල් එක්ස්ප්ලෝර් කරන්න. හැම දෙයක්ම එකින් එක ගිහිල්ලා සර්ච් කරනවා මොකක්ද එතන තියෙන්නේ කියලා. මම නම් ඇත්තටම හරිම කැමතියි මේ හොටෙල් එකේ ආකිටෙක්චර් එකට. හරිම ලස්සන ඇන්ටික් වයිබ් එකක් තමයි තියෙන්නේ. අපිට රූම් කීස් හම්බුණා. ඉතින් මෙන්න මේ රූම් එක තමයි අපිට හම්බුනේ. ඒක දැක්කම ටිකක් ඇත්තටම මට අවුල් ගියා. පඩි පෙලක් නැගගෙන තමයි යන්න ඕනි බෙඩ්රූම් එක තියෙන තැනට. ඉතින් අපේ පොඩ්ඩත් එක්ක මේ රූම් එක අපිට ගැලපෙන්නේ නැහැ. මොකද කිව්වොත් ඒ පඩි පෙල හරිම ස්ලිපරි. ලොකු පඩි පෙලක් එක දිගට නැගගෙන යන්න ඕනේ. මම කිව්වා ඒක අපිට හරියන්නේ නැහැ කියලා. මොකද බබා වැටුනොත් මේගොල්ලන්ගේ තියෙන සෙල්ලම් එක අපිට තවත් කරදරයි. මොකද චුට්ටක් අසනීපත් වෙලා ඉන්නේ අද. ඊට පස්සේ අපිට හොටෙල් එකෙන් වෙනත් රූම් එකක් දුන්නා. ඉතින් මේ තමයි මේ රූම් එක. මෙතන තියෙන එකම දේ මෙතනට හරිම ලස්සන වීව් එකක්, සී වීව් එකක්, බීච් වීව් එකක් තිබුණා. ඉතින් මේ රූම් එකේ ඉඳන් හරිම ලස්සනට මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ වෙලාවෙත් සන්සෙට් එකක් තිබුණා. හැබැයි ඒ සන්සෙට් එක අපි රූම් එකේ ඉඳගෙන නෙමෙයි බැලුවේ. අපි පහළ ඉන්නේ. පුතත් එක්ක මම පහළට ගියා සෑන් ප්ලේ කරන්න. හස්බන්ඩ් මේ රූම් එකට ආපු වෙලාවකදී ඒ ලස්සන සන්සෙට් එක දැකලා පොඩි වීඩියෝ එකක් අරගෙන තිබුණා. ඉතින් මෙන්න මේ වගේ වීව් එකක් තමයි මේ රූම් එකට තිබුණේ. ඉතින් බබාට සෑන් ප්ලේ කරන්න ඕනේ කිව්වා. ඉතින් අපේ පොඩ්ඩගේ ආසම වැඩක් තමයි මේ සෑන් ප්ලේ කරන එක, වැලිත් එක සෙල්ලම් කරන එක. අපි දැන් එතනට වෙලා හිටියා. හස්බන්ඩ් එයාගේ ටීම් එකේ ඇත් එක්ක ඒ ගැදරින් එකේ හිටියා. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ අපි දෙන්නත් එතනට එකතු වුණා. ඊට පස්සේ අපි එදාට ඩිනර් ගත්තා. ඒ වගේ නම් ඇත්තටම වීඩියෝස් නෑ. මොකද බබා ටිකක් අසනීප වෙලා ඉඳපු නිසා මේ පහුවෙන්ද උදේ අපි දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න තමයි හදන්නේ. ඇත්තටම උදේ බ්‍රෙක්ෆාස්ට් එකට ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. කෑමත් හරිම රසට තිබුණා. ඒත් ඩිනර් එකට නම් එහෙම ලොකු වරයිටි එකක් තිබුණේ නෑ කියලා තමයි මට නම් හිතුනේ. බබාට අසනීප වුණ නිසා පළවෙනි පාරට මමත් හස්බන්ඩ්වත් අපි දෙන වෙනම තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. මොකද බබාත් එක්ක කෙනෙක් රූම් එකේ හිටියා.
හස්බන්ඩ් මුලින් ගියා. ඊට පස්සේ මම යන්නේ විදියට තමයි අපි දෙන්නට එදා බ්‍රෙක්ෆාස්ට් ගන්න උනේ. ඊට පස්සේ කට්ටිය පූල් ඒරියා එකට ආවා. හරිම ලස්සනයි. ඉතින් ලොකු පූල් එකක් තියෙනවා ටැන්ජරින් හොටෙල් එකේ. ඉතින් ඒ වගේම තමයි එදා ටුවරිස්ට්ලාට ගොඩාක් හිටියා. ඉතින් අපි හොටෙල් එකේ වටේ චුට්ටක් ඇවිද්දා. මෙන්න මේ ඔන්චිලාව තිබිලා ඉතින් පොඩ්ඩට ඔන්චිලි පදෙන්නත් ඕනේ වුණා. කොච්චර අසනීප වුණත් ඉතින් අක්කිලා දැක්කම සෙල්ලම් කරන්න ඕනේ. ආයෙත් සුපුරුදු සෙල්ලම පටන් ගත්තා. සෑන්ඩ් ප්ලේ කරන්න. ඔන්න ඒ විදිහට ටික වෙලාවක් අපි එතන හිටියා. ටයිම් ස්පෙන්ඩ් කරා. ටැන්ජරින් ඒ වගේම රොයල් පාම්ස් කියන මේ හොටෙල්ස් දෙකම එකම ගෲප් එකකට අයිති වෙන්නේ. ප්‍රොපර්ටිස් දෙකම තියෙන්නේ එකට. ඉතින් අපි මේ දැන් යන්නේ රොයල් පාම්ස් එක පැත්තට. ඒ පැත්තේ චුට්ටක් ඇවිදලා එන්න. අපිත් එක්කම යන් ඔයාලත්. ඉතින් අපි දැන් චෙක් අවුට් වෙන්න ඕනේ. දැන් වෙලාවත් හරි. රූම් එකට ගිහිල්ලා ඉක්මනට බෑග්ස් ටික රෙඩි කරගෙන ලොබි එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා තවත් තැනක. දිගටම vlog එක බලන්න. ඔයාලට පුළුවන් අපි කොහෙද යන්නේ කියලා බලන්න. හොටෙල් එකකින් චෙක් අවුට් වෙලා අපි ආවා කළුතර තියෙන තවත් යන්න ඕනේ ලස්සන තැනකට. ඉතින් මෙතන තියෙන්නේ කළුතර ටවුන් එකෙන් ටිකක් ඇතුලේ රිච්මන්ඩ් කාසල් එකට අපි ආවා. කළුතර ගම්බද පරිසරයක තියෙන ලංකාවේ පැරණිම එඩ්වර්ඩ් මන්දිරය කියලා තමයි මෙතනට කියන්නේ රිච්මන්ඩ් කාසල්. ඇත්තටම මෙතන විශාල භූමි ප්‍රමාණයක පැතිරුණු ලොකු මන්දිරයක් තමයි තියෙන්නේ. මේක දැකබලා ගන්න ඕනි කියලා තමයි මට නම් හිතෙන්නේ. හරිම ලස්සනයි. අදහාගත නොහැකි තරම් මතක වලින් පිරුණු අතීත මතකයන් තියෙන තැනක්. ලංකාවේ මහා බාරකාර අරමුදල තමයි දැන් මෙතන නඩත්තු කරන්නේ. ඒ වගේම මේ දේවල් බාර වෙලා තියෙන්නේ. ඔබ මා තුරුලේ තුරු සැදැල්ලක නැවතුනා මුණ ගැසුණුදා සඳතලාවේ හදවත් හඬින් ගැයුබා සැදැවේ කුමරී සුපෙම්මල් පෙතිහි නැහුණා.
පිරුණු ඒ වගේම සතුට නොතිබුණ ලංකාවේ ටච් මහල කියලා තමයි රිච්මන්ඩ් කාසල් එකට කියන්නේ. ඒ වටා ගෙතුණු ගොඩාක් ලොකු කතාවක් තියෙනවා. ඉතින් පොඩි ටිකට් එකක් ගන්න ඕනේ, එන්ට්‍රන්ස් ටිකට් එකක්. එතකොට එයාලා අපිට එක්ස්ප්ලেইন කරනවා ඒ කතාව සම්පූර්ණයෙන්ම. ඉතින් ඔයාලත් මෙතනට අනිවාර්යයෙන්ම යන්න බලන්න වටින තැනක් කියලා තමයි මට නම් හිතෙන්නේ.